බුදු අම්මෝ වෙන්න යන විපතක්. නායකතුමුනි අහගන්න ඔළුව නැති ගොඩක් වැඩ කරන්න පුළුවන් කවුද? අනිත් කට්ටිය. අපි ඔය වගේ උණුසුම් තේ කෝප්පයක් දීලා 2026 අපිව බාරගන්න. BS එක තියාගන්න. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. පඬිතකම් වැඩි වෙනවත් එක්ක කපන්න කොටන්න මොන වුණා. ජරාවම කෑවා. මෙල්ල කරන්න බැරි බල්ලෝ ටිකක් ඉන්නේ. තිරිසන්. කාලා කන්නේද්ද? දැන් ගහලා දැන් 2026 ගැහිල්ල අමුතු ගැහිල්ලක්. යාපා බණ්ඩාර මේ කියන හරුපේ මොකද්ද? මේ ගැහිල්ල ලේසි ගැහිල්ලක් නෙවෙයි. ඔය නාය යනවා. ගෙවල් යට වෙන ගැහිල්ලක් නෙවෙයි. කවුරුවත් මම කිව්ව දේ අහලා ඔය කඳු පාමුල ඉන්න අය අයින් කරයිද? පාරවල් වහිද? නේද? මේ නිකන් ෂොක් එකක්නේ කතා කරන්නේ. වසංගතයක් එනවා. කට උත්තර නැති වසංගතයක් එනවා. කොවිඩ් වලට එහා ගිය වසංගතයක් එනවා. බටහිර රටවල් මොන බම්බුව. මෙහෙ තමයි සෙල්ලම් තියෙන්නේ. ඕන්නම් එන්න බලන්න අපේ රටේ බඩු සෙල්ලම්. හොඳම පාඩම ඉගැන්නුවේ බ්ලඩ් මූන් මේ ගොබ්බයින්ට මේ වගේ හඳක් පෙන්වන්නේ ඇයි කියලාවත් නිකම්වත් හිතුවද? මට අම්බානකට රැව්වා අම්මන්. අනේ ඔක අල්ලලා විසිකරනෝ යෝගෙන් පුළුවන්ද මේ ගෙදර කන්න? මේ තරුපහේ සෙල්ලක්කාරීන්ට මේක පේන්නේ නැහැ. දැන් බඩු අතර අරන් දෙන්නේ. මං කියලා තිබුණා අවිය අතර ගත්තා කියලා. චාරිත්‍ර ඉෂ්ට කරන්න පන්සල් යන්න. අලුත් ඇඳුමක් තියෙනවා නම් අඳින්න. ඉන් එහා සෙල්ලම් දාන්න යන්න එපා. සිංහල අලුත් අවුරුදු කියලා. පාටි දාන්න යන්න එපා. වර්ෂ පුරාවටම රාහු මහදසාව පවතී. Astrology for life. ආයිබෝන් යපා බණ්ඩාර මහත්තයා. ආයිබෝන්. අපි තාම බිහිසුණු අත්දැකීම් ගොන්නක් පිරිච්ච වර්ෂයක අවසානයට අපි පැමිණලා ඉන්නේ. ඔබතුමාට අපි උණුසුම් තේ කෝප්පයක් දීලා අද වැඩසටහනට පිළිගන්නවා. පොඩි තේ පානයක් එක්ක පොඩි උණුසුම් සමු ගැනීමකට අපි ලෑස්ති වෙන වෙලාව. අපි ආරම්භ කළේ කිරිබත් කැවුම් සමග තමයි වර්ෂය ආරම්භ කළේ. අපේ වැඩසටහන පටන් ගත්තේ ඇස්ට්‍රෝලයින් TV. දැන් අවසාන දෙසැම්බර් මාසේ නේද? කළගුණ සැලකීමක් හැටියට අපේ යුතුයකමක් හැටියට ඒ වර්ෂයටත් ආශිර්වාද කරන ගමන් නේද? මේ කරගෙන ආපු සත්කාරයටත් යම්කිසි වටිනාකමක් දෙන ගමන් මෙවැනි පිළිගැනීමක් ආගන්තුක සත්කාරයක් කරන්න. පැහැදිලිවම. හැබැයි මේ තේ කෝප්පේ අපි අද ප්‍රදර්ශනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන මේකත් ලෝකෙට ආදර්ශයක්, සමාජයට ආදර්ශයක් වෙන්න. තරුණ පරපුරට. ඉතින් ඔය වගේම යාපමණ්ඩාර මහත්මයා 2026 අපි දැන් පිවිසෙන්නට නියමිත නව වර්ෂය. අපි ඔය වගේ උණුසුම් තේ කෝප්පයක් දීලා 2026 අපිව බාරගනීද? අපි අද මෙන්න මේක කතා කරන්න තමයි අපි අද එකතු වුණේ. කොහොමද අපි 2026 අපි තේරුම් ගන්න ඕනේ? අපි කියව ගන්න ඕනේ කොහොමද? BS එක තියාගන්න. BS එක තියාගන්න සර්පෙක් ඉන්න තැනකින් යනකොට බය නැතුව ඔය ඕන දිහාක හිටපුවාවි කියලා යන්නේ නැහැ නේද? පාරේ වාහන යනකොට අපිට ඕන විදිහට අපි පාරේ යන්නේ නැහැ. අපි ආරක්ෂා සහිතව යන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ සංසාර ගමන යනකොටත් ඒ විදිහටම අතුරු අන්තරා වලින් ආරක්ෂා වෙලා මේ මනුෂ්‍ය ගුණධර්ම ඇතුව මං නිතරම කියනවා මගෙන් මටත් මන් නිසා තව කෙනෙකුටත් හානියක් නොවෙන්න ජීවත් වෙන්න. එහෙනම් 2026 වර්ෂයේ ආරම්භයත් එක්ක මට කියන්න තියෙනවා මහා අපි කිව්වොත් ගංගාවක් තරණය කරනවා වගේ සැඩ පහර තියෙන ගංගාවක් තරණය කරනවා වගේ තමයි 2026 යන්න තියෙන්නේ. ඒ නිසා කිසිම දේශපාලන ගැත්තෙක් නන් නෙවෙයි. හැබැයි දකින්න දේ කියනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට වෙනවා මොකද්ද හැම තිස්සෙම ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඇත්ත ඇති සැටියෙන් කතා කරන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ඇහුම්කන් දෙන්නම වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හැමෝම තම පරිස්සම් වෙන්න කියන පණිවිඩය 2025 කිව්වා. හැබැයි අපි ඒ කියපු දේවල් සත පහකට නෙමෙයි තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. මේ මොකද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මැෂින් නැහැයි කියලා අලුත් මැෂින් ගේන්න ඕන කියලා කියන්න මේ ලක්ෂ ගාණක් මේ බිලියන ගාණක් දේපොළ විනාශ වෙනකන් ඉන්න තිබුණාද? ඉන්න ඕනේද? ඉතින් ඒකෙන් මැෂින් එකෙන් වැඩ කරපු කාල තිබුණේ මේ මෑතක ඉඳලා.
හැබැයි ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර තමන්ගේ දුරදක්නා නුවණින් විශේෂ ඥාණයෙන් මහා කටයුතු කරපු ප්‍රකාශ ඉදිරිපත් කරපු ප්‍රඥාවන්තයෝ හිටියා. ඒ ප්‍රඥාවන්තයන්ගෙන් පැවතගෙන එන අය. දැන් මේ ආත්ම පොත්පත් බලලා සම්මජ්ජාතියේ ඕවා කියන්න බෑ. ඒ අය අපි කියනවා ඒගොල්ලන්ට මම කියන්නේ පොතේ ගුරාලා. පොතේ ගුරාලා ඉන්නවා. ඉතින් හරි හොඳයි. ඒගොල්ලෝ එම්ප්ලොයිස්ලා හැටියට හරි දක්ෂයි සූර්යයෝ ඉන්නවා. ඉතින් යන්න ඒ නිසා පහුගිය ආත්ම කල්ප ගණනක් මේ සසර ගමන එනකොට මේ දැනුමෙන් ඉහළ අනිත්‍යයට ගුරුහරුකම් දෙන්න පුළුවන් පිරිස් හිටියා. වෛද්‍යවරු හිටියා. ආයුර්වේද වෛද්‍යවරු, දේශීය වෛද්‍යවරු, මේ ශාකසාර වලින් පණ ගොඩ දාපු වෛද්‍යවරු, නාඩි අල්ලලා සියලු තොරතුරු දැනගෙන නියම ප්‍රතිකාර කරපු වෛද්‍යවරු. ඉතින් මේ තාක්ෂණයේ දිනුවත් එක්ක පඬිතකම් වැඩි වෙනවත් එක්ක ජහජරාව කෑමත් සමග අපිට මැෂින් ඕන වුණා. ස්කෑන් මැෂින් ඕන වුණා. එහෙනම් බටහිර වෛද්‍යවරු කියලා පිරිසක් හදන්න ඕන වුණා. කපන්න කොටන්න ඕන වුණා. ඉතින් මේ සියල්ල සිද්ධ වුණේ මොකද්ද මම කියන්නේ? ජරාව කාපු නිසා. ඔක නැහැ කියනවා නම් කරුණා කරලා මට කියන්න. ඔහේ කියන්නේ බොරු කියලා. ජරාව කෑවා. ජරාව කියන්නේ මේ කෑම විතරක් නෙමෙයි තවත් කන ජරාවක් තියෙනවා. ජරාව කෑවා. අපි කියන්නේ මිනිහා ජරාව කාලා කියලා. සමහරව කියන ජරාවක් දෙන්න ඕනේ මචං. නැත්තම් වැඩේ හරියන්නේ මේවා හොඳට හිතර ගන්න 2026 දැන් මේ ගැව්වා තාම මේ බල්ලෝ ටික මෙල්ල කරන්න බැරි වුණා. මෙල්ල කරන්න බැරි බල්ලෝ ටිකක් ඉන්නවා. සෝපාදාම මෙන්න මේ බල්ලන්ට දෙනවා වැඩේ දැන්. කවුද? මනුස්ස ගතිගුණ නැති. මනුස්ස ගතිගුණ නැත්තම් ඒගොල්ලෝ බල්ලෝ තමයි. තිරිසන්නු. දැන් තිරිසන් ගතිගුණ තියෙන තාක්කල් ඒක බලන්ඩ කාගෙද තියෙන්නේ. තමන්ම හරන්නේ මේ මගේ තියෙනවද ඔය මනුස්ස ගතිගුණ වලට එහා ගිය නැත්නම් යටපත් වෙච්චි තිරිසන් ගති මගේ තියෙනවද? මම එකට එක කරනවද? නේද? මම පගා ජරාව කන එකෙද්ද? නේද? මම අනිත් අය මරාගෙන ඒ තැන මං ගන්න හදන එකෙද්ද? ඒ වගේම අනුන්ගේ සැප බලාගෙන ඉන්න බැරි කාලකන්ණියෙද්ද? Tamanට පුළුවන් දැනගන්න පුළුවන්. මම ඉදත් කිව්වා සබාදහමත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක බුදුන් වහන්සේ අති විශිෂ්ට විදිහට දේශනා කරලා තියෙනවා. මගේ අපමණ්ඩල් මහත්මයා මේ තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවක් නේද? ගනුදෙනුවක්. හෘද සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඉතින් ඒ නිසා තමයි මේ 2026 දැන් ගහලා දැන් 2026 ගැහිලා අමුතු ගැහිල්ලක් මේ ඇස්ට්‍රොලයින් ටීවී හරහා මේ යාපා බණ්ඩාර YMK යාපා බණ්ඩාර මේ කියන හරුපේ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ගැහිල්ල ලේසි ගැහිල්ලක් නෙවෙයි. ඔය නාය යනවා ගෙවල් යට වෙන ගැහිල්ලක් නෙවෙයි. ඊට එහා ගිය ගැහිල්ලක් 2026 වෙනවා. දැන් ඕක අපි කිව්වා ගිය අවුරුද්ද වෙන සෙල්ලම් ටික. සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. කවුරුවත් මම කිව්ව දේ අහලා ඔය කඳුපාමුල ඉන්න අය අයින් කරයිද? පාරවල් වහිද? නේද? මේ නිකන් ෂොක් එකක්නේ කතා කරන්නේ. හැබැයි ෂොක්ක කියන දේ ඇහුවනම් මම හිතන්නේ මම විතරක් නෙමෙයි තවත් ඔය කීප දෙනෙක් ඔය ගැන අනුතුරු අඟවලා තියෙනවා. මම මේකට ක්‍රෙඩිට් එක දාගන්න හදන්නේ නැහැ. හැබැයි මම කියපු වචනයි ඒගොල්ලෝ කියපු වචනයි පොඩ්ඩක් සමාලෝචනය කරලා බලන්න. මාර්තු මාසේ මං කිව්වා. ජූලි මාසේ කිව්වා අති භයානකයි කියලා. ඔයිට කලින් අපි කිව්වා මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. අක්කටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩියේ කඩන නරක ළමයි හැම නොයි අපි කියලා. ඒක මට මතක් කරලා දුන්නා ඔයා. සදාකාලයටම ගැලපෙන කියමන්නේවා. මතක් කරලා දුන්නා. ඉතින් ඒ නිසා අක්කටයි මටයි ගෙඩි දෙකක් ඇති කියලා හිතාගෙන ගහේ අනිත් ගෙඩි ටික තමන් අනිත් අයත් බෙදා ගනිilla. සමසේ බෙදාගෙන කාපල්ලා කියලා කිව්වනම් මේ දේ වෙන්නේ නැහැ. හැබැයි ගහේ පොත්තත් එක්ක ඌරගෙන කාපු නිසා මේ සබාදාම් බලයිට මුන්ට දෙන්න ඕනේ වැඩේ. මුන්ට දෙන්න ඕනේ උන්ට ගහන්න අවි හදන්න බෑ. මොනවද? න්‍යෂ්ටික අවි හදන්න බෑ. ස්වභාව දහමෙන් දෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය සෙල්ලක්කාරයෝ ටික නේද? කෝට් දාගෙන ටයි දාගෙන නේද? පාර්ලිමේන්තු එකේ නේද? අපි තමයි වැඩකාරයෝ, අපි තමයි වැරදි හොයන්නේ, අපි තමයි හරියට කොලේ. මෙන්න මේ විදිහේ ආයත සබාදහම මේ දශකයේ කියලා කිව්වොත් නේද? මේ දශකයේ ලොකුම දඩුවම් ටික දෙනවා. ඒකට ලෑස්ති වෙන්න. වසංගතයක් එනවා. කට උත්තර නැති වසංගතයක් එනවා. කොවිඩ් වලට එහා ගිය වසංගතයක් එනවා. විශේෂයෙන් පොඩි ළමයි මම කිව්වා මේ දරුවෝ පාසල් දරුවෝ පරීක්ෂා කරගන්න. ඔය
වස කෑම විස කෑම දැනට බලන්න රජයෙන් පුළුවන් නම් ඔය මාකට් වල ඔය පළතුරු විකුණන තැන් වල සහ ඔය කෘත්‍රිම ආහාර පරීක්ෂා කරලා බලන්න. මේ වගේ තමයි පිළිකා හැදෙන්නේ. දැන් HIV ආසිතව ඉන්නවා කියලා මේ පාසල් ළමයින්ගේ මම දැක්ක මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. ඕකට හේතුව කොහෙවත් කාණුවක් යට රිංගලා මොන හරි කරලාද? පාලන් යට රිංගලා මොන හරි කරලාද? මේවාට වග කියන්න ඕනේ බලදරයෝ. ඊළඟට අම්මලා තාත්තලා දුව පාරට දාන අම්මා, ටියුෂන් පන්තිරේ යන අම්මා, අප්පච්චිලා වග කියන්න. දැන් තියෙන සෙල්ලම්, දැන් කරන සෙල්ලම් ගැන කතා කරන්න ගියොත් නේද? බටහිර රටවල් මොන බම්බුවද? මේ තමයි සෙල්ලම් තියෙන්නේ. ඕන්නම් එන්න බලන්න අපේ රටේ බඩු සෙල්ලම්. ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා දැන්. බැරි වෙලාවත් මේ ව්‍යසනයේ නූනන. මොකද්ද? මේ සුලි කුණාටුව නේද? මේ ස්වභාවික විපත නූනනම් මේ කාලේ වෙන දෙයක් වෙන්න තිබුණා. අපි ඒ ගැන කතා කරන්නට ඕනේ අනිවාර්යයෙන්. මහා භයානක දෙයක් වෙන්න තිබුණා. සැලසුම් තිබුණා. ජාත්‍යන්තරව තිබුණා. ඇයි? මම කියන්නේ ඒවා මේ දේශපාලන කෝණකින්වත් මේ බුද්ධි අංශකින්වත් අහලා නෙමෙයි. මේ බුධ ග්‍රහය වක්‍ර වීම, සෙනසුරු වක්‍ර වීම. හොඳම පාඩම ඉගැන්නුවේ බ්ලඩ් මූන් මේ ගොබ්බයින්ට මේ වගේ හඳක් පෙන්වන්නේ ඇයි කියලාවත් නිකම්වත් හිතුවද? මේ කවදා මේ සෙල්ලමට හඳ රතු පාට වෙන්නේ. බලන්න ඔක්කොම බලන්න. මෙන්න බලන්න පිටිපස්සේ තියෙනවා බ්ලඩ් මූන්. මේක පෙන්නනකොට මම කිව්වා ලේ විලක් වෙනවා. භයානක අනුතුරක්. මේක මේ ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාවේ, ජපානයේ, තායිලන්තයේ, ඉන්දියාව හැමතැනම වුණා. මේක මේ හිතන්න එපා අපේ රටේ විතරක් කියලා. හැමතැනම වෙනවා. ඇයි ඒ රටවලත් මේ වගේ ජඩ වැඩ වෙනවා. ඒ කියන්නේ ඔබතුමා මේ ප්‍රකාශ කරන විදිහට මේ ස්වභාවයේ ධර්මතාවය සබාධම් ඒකට විරුද්ධ වන හැම කෙනාටම අනිවාර්යයෙන් එහි අනිසි ප්‍රතිවිපාක විඳින්නට වෙනවමයි. අනිවාර්යයෙන්. හැබැයි ඔබතුමා ප්‍රකාශ කරනවා ඔබතුමා ඇතුළු තවත් බොහෝ පිරිස් මෙවැනි දේ ගැන කතා කරන මෙන්න මේ යම්කිසි පිරිසක් මේකෙන් බේරෙනවා කියලා. ඒ බේරෙන්නේ කවුද? මෙහෙමයි. දැන් යම්කිසි පිරිසක් බේරෙනවා. දැන් වයම් පළාතට මේ ප්‍රශ්නේ එච්චර බලපෑවේ නැහැ. දැන් කුලියාපිටියේ ඉන්න අපි නේද? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වෙන දේ බලාගෙන හප්පොච්චියේ කීකේ හිටියා නේද? කුරුණෑගල පැත්තේ ඒ පළාත්වල. දැන් කුලියාපිටියේ එහෙම ඉඩම් හරි ගණන් මිල වැඩි වෙලා. ඇයි? විපත් නැහැ, ස්වභාවික විපත් නැහැ. හැබැයි අර පැත්තෙන් දැදුරෝය ගලාගෙන ගියා. හරිද? ලක්ෂ 45ක කෙහෙල් කොටුවක් ගියා කියලා කෙනෙක් මගේ ළඟට ආවා. මීන ලක්නේ යාගේ ලක්නේ මීන ලක්නේ උතුමා. කිව්වද මහා ධනහානියක් වෙනවා කියලා. ඉතින් ඒ ධනහානිය එයාට මං කිව්වා කෙහෙල් කොටු ගිය විතරක් නෙමෙයි තවත් දේවල් වෙයි. ඒක සාමාන්‍යයෙන් තමන්ගේ තරාතිරමේ හැටියට. නමුත් ඔය කිව්ව ප්‍රශ්නෙත් එක්ක සමහරුන්ට වෙන්නේ නැහැ කියන්නේ ඔය අතරේ ඔය ව්‍යසනයේ වෙච්ච හරිය. දැක්කද මේකේ බාලා තියෙනවා වාසනාවන්තම නිවස කියලා කන්දක් උඩ. ඔය කන්දේ ඔය නිවසත් යන්න එපා. එක තනකොළ ගහකටවත් හානියක් වෙලා තිබුණේ නේද? බුදු පිළිම ගහගෙන ගියාද? බුදු පිළිම සුනාමි වෙලාවේ නේද? මම ගාල්ලේ කළුවැල්ලේ බෞද්ධ වනේ මගේ පන්ති කරන කාලේ 2004 මගේ පන්තියට හයියෙන් රැල්ලක් ආවොත් ක්ලාස් එකට වෙනවා වතුර එනවා. කියන්නේ ගහනවා. ඉතින් හයියෙන් රැලිය ආවොත් සාමාන්‍ය කාලෙට. නමුත් මේක ඔක්කොම ඩැස්පුඩු ගිහිල්ලා. හැබැයි එතනම තියෙනවා පොඩි බෝධියක් එහා පැත්තෙන්. පන්ති කාමරේට එහා පැත්තෙන් බෝධියක් වටේ තාප්පේ බැලලා පුංචි බෝධියක්. මෙතන තියෙන බුදු පිළිම පුංචි බුදු පිළිමට එහෙම්මම තිබුණා. මහා පුදුම දෙයක්. මේක විශ්වාස කරනවා නම් ඉතින් ඒව බලලා විශ්වාස කරන්න. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා අපබණ්ඩාර මහත්මයා. දැන් මම මේ ළඟදී දැක්ක යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා යම්කිසි නායකයෙක් දැන් අපි බුදුදහම ගත්තොත් මිනිස්සු කියනවා දැන් ඔහුගේ වචනේ මම මේ කියන්නේ මිනිස්සු කියනවා බලන්න සුනාමිය වෙලාවේ බුදු පිළිම ගියේ නැහැ බුදු පිළිම ඉතුරු වුණා මිනිස්සු ගියා. ඉතින් බුදු පිළිම ඉතුරු වෙලා මිනිසුන් නැති වෙනවා නම් ඒ දහමේ තේරුම මොකක්ද කියලා අහනවා. එතකොට අපි මොකද්ද දෙන්නේ? ඒ ප්‍රශ්නේ අහන කෙනාගේ මොලේ පොඩ්ඩක් පරීක්ෂා කරන්න ඕනේ. ප්‍රශ්නේ අහන කෙනා මොලේ බුද්ධ දර්ශනය වෙනයි, උන්වහන්සේගේ දැක්ම වෙනයි, සමාජගත කළ අදහස් සුදහස් වෙනයි, ප්‍රත්‍යඥ මිනිස්සයා වෙනයි. ඉතින් ප්‍රත්‍යඥ නෙමෙයි උන්වහන්සේ. දැන් ප්‍රත්‍යඥයි කියන්නේ මොකද්ද? හිත අවුල් වෙනස් වෙන සුළුයි. පව් සිද්ධ වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ නිසා එකයි මං කිව්වේ අර මම මගදී මට අනුතුරු හැඟීමක් ආවා AC බස් එකේ යනකොට මුද ගොඩ ගන්නවා කියලා මම මගදී බැස්සා කියලා නේද? ඉතින් මටත් ගොනෙක් වගේ අර බස් එකේ නිදාගෙන නේද? ගිහිල්ලා ගාල්ලෙන් බැහැලා නේද?
ගාල්ලෙන් බැහැලා එතෙන්ට ගියා නම් මොකද එදා වෙන්නේ? දැන් මම මාව උදාහරණයට ගන්න එහෙනම් යම් කිසි පෙර කුසලයක් තියෙනවා නම් පාපයන් අවම වශයෙන් සිද්ධ වෙච්ච පුද්ගලයෙක් නම් තාම හොඳ යහපත් ගතිගුණ ඇතුව මේ සංසාරේ ගමනේ ආවනම් ඔය පෙරනිවිති පෙන්නනවා. මං කිව්වා මගේ සීට් එකේ හිටපු කෙනාට දුන්නාම මගේ මේ පණිවිඩය කිව්වා මේ මූදකට ගලනවා පරිස්සමට ළමයා ආරෝ ගන්න කියලා. මට අම්බානකට රැව්වා ඒ අම්මන්ටි. ඊළඟට එහා පැත්තේ ඉලන්දාරි දෙන්නෙක් හිටියා. මං කිව්වා පුතා බලන්න ඔය රේඩියෝ එක අහන්න මූදකට ගලනවා කියලා. මූණෙන් බුලමනන කටකොටෙන් hina වුණා. ඒ කියන්නේ මම උම්මත් එකෙක් කියලා. පස්සේ තමයි මම නැගිටලා අපේ කොන්දස්තර උන්නට කිව්වේ මාව උතනින් දාලා යන්න. කොහොද ඔය කටකුරුන්ද පාස් වෙලා යනකොට දාලා යන්න කියලා. ඒ ගමනික මහත්තයා බොරුවට ගාල්ලට ටිකට් අරගෙන නේද? මෙතනින් බහින්නනේ ආවේ. මං කිව්වා මට බොරු කරන්න ඕනේ නැහැ. ඔයාට මට ඉතුරු සල්ලිත් එපා බස් බහින්න කියලා. එහෙනම් ඉන්න උතනින් බස් යන්න බෑ කියලා හෝල්ට් එකට මම අරන් ගියා. ඒ කියන්නේ එතරම් කන්ද. එතන මට තව හොඳයි. කන්ද උඩට අරන් ගිහලා මම බෑලා. මෙන්න ඉතුරු සල්ලි කියලා දුන්නා. ඒ බහිනකොට මහ විශාල ජනකායක් දුවනවා එහාට මෙහාට. මූද ගිහිල්ලා ඈත කිලෝමීටර් 2ක් විතර සාලිය හුරුල්ල උඩ පයින්නවා. ඒක බලන්න දුවනවා. බලන්න දුවනවා. දැන් මමත් මේ දැක්ක බෑපු ගමන් අන්න බලන්න. දැන් මගේ ආත්මය කියන එක මම මේ ආත්මීය දැනුමින් කතා කරනවා කියන එක ඕකම ඇති ඔප්පු කරන්න. ඕකම ඇති. දැන් මගෙන් ඇහුවනේ මේ සමහරු ඇයි බේරෙන්නේ? අන්න ඒ වගේ අතලොස්සක් ඇති. පෙරපින් ඇත්තෝ ඇති. ඉතින් එහෙම බේරුණා කියලා වැඩක් නැහැනේ. දැන් මේ සැරේ වෙච්ච දේවල් වලට අපිට මේ මුකුත් උනේ නැහැ. නේද? අපේ නිකන් ඔය කුඹුරු ටික යට වුණා විතරයි. නේද? එහෙම කියලා බෑ. ඉතින් අපි අපේ ඇඟේ ලේ පයින් ගණන් පිච්චෙනවා මේ බලනකොට. කෑම කන්න එන්නේ බඩගිනි එන්නේ නැහැ. කෑම කන්නේ නැතුව හිටියා. අපි නිවසේ හිටියත් අපිට ගැස්මක් ඇති වෙලා අපි ඇයි අපි මෙහෙම හිටියට අර බෙරිහන් දීගෙන කෑ ගහගෙන එනකොට දැනුත් ඔය තුල්ලිරියේ යට වෙච්ච අය ගෙවල් 7ක් කියලා කියන්නේ නිවාස 7ක්. ඒ නිවාස 7 යට වෙච්ච අය තවත් බැලුවේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ ගෙවල් 7 කී දෙනෙක් ඉන්නේද? පවුල් ගන්නාම සාමාන්‍ය 21 දෙනෙක් කියලා තමයි ආරංචිය තිබ්බේ. 27 දෙනාම යට වෙලිලා. වෑන් එකක් විතරක් ඇවිල්ලා හාරලා අරන් ගියා කියලා ආරංචියක් තියුණා. වෑන් එකේ මොකටද බයික් එකේ. මේ බලන්න දැන් මේවා හිතන්න පුළුවන් දේවල්ද? දැන් මේවා ගණන් ගන්නෙ නැහැ. ගණන් ගන්නෙ නැහැ. අතන මෙහෙම වුණා, මෙතන මෙහෙම වුණා, මෙතන ඉස්සර නම් මරණයක් වුණා කිව්වහම නේද? වහ බිව්වා කිව්වහම බෙල්ල වැල දාගත්තාම පොලිමේ යනවා බලන්න. තාම දුර්ලභ දෙයක් ඒ කාලේ. දුර්ලභ දෙයක්. දැන් මේක තේරුම් ගන්න මට නම් මෙතන තියෙන එකම දේ තමයි මේ රටේ සමස්ත ජනතාව නරක කරේ රට කරපු පාලකයෝ. සහ පාලකයෝ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය විතරක් නෙමෙයි. නේද? නැත්තම් හිතයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු නේද? නෑ. ඒගොල්ලෝ විතරක් නෙමෙයි. බලතල තිබ්බය. ඉතින් ඒ බලතල තිබ්බය අරගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයෝ. බලතල සහ නිලතල. එතකොට මේ නිසා තමයි මේ වින්නය සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් ඒ නිසා තමයි උදේ හිටන් රැ වෙනකම් වැඩ කරලා නේද? මේ සොච්චම් මුදලක් අරගෙන කඩේට ගිහිල්ලා හූල් එනකොට තමන්ගේ බිරිඳ අනේ ඔක අල්ලලා විසිකරුණෝ යෝකෙන් පුළුවන්ද මේ ගෙදර කන්න දෙන්න. එහෙම සමාජයක් අපේ රටේ සෙල්ලම් දාන කට්ටියත් ඉන්නවා. මේ තරුපහේ සෙල්ලක්කාරීන්ට මේක පේන්නේ නැහැ. ඉතින් එහෙම සමාජයක්. ඒ නිසා තමයි හරියට හරි දැන් ලෑස්ති වෙලා මම කියන්නේ. දැන් බඩු අතර අරන් දෙන්නේ. මං කියලා තිබුණා අවිය අතර ගත්තා කියලා. ගියම අගෝස්තු මාසේ වීඩියෝ එකේ. පැහැදිලි. අපි අවිය අතර අරන් තියෙන්නේ. දැන් ලෑස්ති වෙන්න 2026 මොකද වෙන්නේ කියලා බලන්න. ඔබතුමා යම්කිසි ලයිස්තුවක් ගත කරා. 2026 අපිට මුහුණ දෙන්න වෙනවා. ඔබතුමා කිව්වා වසංගත තත්ත්වයක්. ඒ වගේම ප්‍රහාරයක අනුතුරංගීමක් ඔබතුමා කරනවා. ඒ වගේම මහා ව්‍යසනයක් ඔබතුමා තාමත් එක තහවුරු කරනවා. විපත ස්වභාවිකයි. සබා දහම අධ්‍යාත්මිකයි. අදහස හොඳ නම් ක්‍රියාව හොඳයි. බුද්ධ වචනය චේතනාම් භික්කවේ කම්මම් වදා. පුංචි දැනුවත්වීමක් මම කරනවා. මොකද්ද? පුංචි දැනුවත්වීමක් කරනවා. අපේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සංවත්සර පත්තරය කියලා එකක්. හැම වර්ෂයකටම තියෙනවා සංවත්සර පත්තරය කියලා එකක්. මේක හොඳට තේරුම් ගන්නට හරියටම මේක මේ පරාභව නම් සංවත්සරය වනාහි කියලා තියෙනවා. ඒක වනාහි මේෂ රවි එක් භාග බක්මස අව 12ක නම් තිතිය ලත් කුජ දින අඟහරුවාදා නේද? සටන් කාමියා ලේවලට අධිපති ගින්නට අධිපති ග්‍රහයාගේ දවසෙන් තමයි වසර පටන් ගන්න. ඒ කියන්නේ සිංහල අලුත් අවුරුද්ද.
අප්‍රේල් මාසේ. එතකොට පටන් ගන්න. එතකොට කුජ දින මධ්‍යම උදයාදී 8 පැය විනාඩි 26 තප්පර බිඳුවට නොහොත්. සුද්ධ සූර්ය උදයාදී පැය 8යි විනාඩි 3යි තප්පර 30ට හෙවත්. ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ අප්‍රේල් මාස 14 වන කුජ දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 9 පසුවී මිනිත්තු 32යි තප්පර 24ට අංශක 22යි කලා 37ක් ගත සිකුරු හිමි වෘෂභ ලග්නයේද රවි හිමි සිංහ රාශි අර්ධයේද සෙනසුරු හිමි මකර දෙර්කාණයේද කිවි හිමි තුලා සප්තාංශකයේද සඳු හිමි කටක නවාංශකයේද සෙනසුරු හිමි කුම්භ ද්වාදශාංශකයේද ඒ වගේම සෙනසුරු හිමි කුම්භ තිසාංශකයේද යන මෙකී සප්ත වර්ගයේද බුධ හිමි පංචම කාල හෝරාවද රාහුට හිමි සියාවාස නැකතේ අංශක 9යි කලා 39ක් ගත වන තුන්වන පාදයේද සුබ්‍ර යෝගයේද කෞලව කරණයේද මෘත්‍ය නම් මහා යෝගයේද අන්න මෘත්‍ය කියන්නේ මරණ එතකොට මෘත්‍ය කියන මහා යෝගයේද සම්භව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන වගයි. දැන් මෙන්න හිතා ගන්න මේක අහපුවම මම කියන්නේ ඔය මොනවා හරි කිරිබත් ටිකක් හදලා චාරිත්‍ර ඉෂ්ට කරන්න පන්සල් යන්න අලුත් ඇඳුමක් තියෙනවා නම් අඳින්න. ඉන් එහා සෙල්ලම් දාන්න යන්න එපා සිංහල අලුත් අවුරුදු කියලා. පාටි දාන්න යන්න එපා. මේක හොඳට තේරුම් ගන්න. ඒ නිසා සසරේ දනුවම් ලැබෙන වර්ෂයක්. දැන් මේ වර්ෂයේ ලැබපු දනුවම් මොනවද කියලා හිතෙයි. දැන් මේක කියන්නේම ඒගොල්ලෝ බය කරන්න මං. සමස්ත ජනතාවට බය සැක තියෙනවා නම් තමයි පරිස්සම් වෙන්නේ. බය සැක නැති තාක්කල් නේද? බය සැක නැති හින්දානේ නම් ගෙවල් වලට ගිහලා ගහලා මරන්නේ මිනිස්සු. නේද? දැන් පොලිසියෙන් උනත් ගේයක් ඇතුළට ගිහලා ගහන්න පුළුවන්. නැයි ඉපෙරද දැක්කේ නේද? මේ දෙනෝදහක් ඉන්න තැන වෙඩි තියන්නේ T56. බය සැක නැහැ. මේක නැති තාක්කල් මේ විනාශය වෙනවා. මේකේ තියෙනවා මෙහෙම දෙයක්. මේ රට මේ වර්ෂයේ විශාල වශයෙන් මුල් කාලේ මුල් මාස 4 අප්‍රේල් වෙනකම් මාස 4 ලොකුවට පිබිදීමක් ඇති වෙනවා. පාලම් හැදෙනවා, අලුත් පාරවල් හැදෙනවා. නව මුහුණුවර ගන්නවා. මේකේ තියෙනවා මෙම වර්ෂය තුල සිකුරු හිමි වෘෂභ ලග්නෙ ඉපදෙන්නේ. ඔන්න දැන් ජනවාරි මාසෙට ආවා. කවද්ද? අලුත් වර්ෂය. එහෙනම් ජනවාරි 1 වෙනිදා වෙනකොට මෙම වර්ෂය සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් ආරම්භ වන අතර ලග්නාධිපති සිකුරු මුළු රාශිගතව මුල්ල කියන්නේ කොනේ ඉන්නේ 12යි. 12 කියන්නේ රවිත් එක්ක ඉන්නේ. වෘෂභ රාශිය තමයි උදා වෙන්නේ. එතකොට වැයස්ථානයේ දුර්වලව පතිත වී ඇත. කවුද සිකුරු කියන්නේ? කාන්තා පක්ෂය. මේ රටේ ලස්සන. මේ රටේ අලංකාරය. එතකොට විනෝදය. ගැන කියන සිකුරු. මෙයා ඉතාම දුර්වලව 12 වෙනි භාවයේ තවද ධනස්ථානාධිපති මෙන්ම විද්‍යාස්ථානාධිපති මෙන්ම පුත්‍ර ස්ථානාධිපති බුධ ග්‍රහයා ඔන්න දරු පැටව ගැන කියනවා. බුධ ග්‍රහයා සහ සාගරය ගැන කියනවා. එතකොට බුධ ග්‍රහයා අයස්ථානගතව ඉතාම හොඳයි. ආධාර ලැබෙනවා. ආර්ථිකයේ ශක්තිමත් වෙන හැබැයි නීචව ඉන්නේ. එතකොට මේ නිසා නීචව සිටින රාහුට යෝග වෙනවා. නීචව සිටින රාහුගේ සියාවාස නැකතෙන් වසර ආරම්භ වන අතර වර්ෂ පුරාවටම රාහු මහදසාව පවතී. ඔන්න දැන් රාහු මහදසාව තියෙනවා මුළු 2026 වර්ෂයේම දසාව පැත්තෙන් ගත්තොත් රාහුට අයිති වෙනවා. රාහු කියනවා සබාදහම මට ශ්‍රී ලංකාව බාර දීලා තියෙන්නේ. මට මගේ හොස්ටල් එකේ තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. මගේ හොස්ටල් එකේ ශ්‍රී ලංකාව මම නතර කරගත්. පොඩ්ඩක් මගේ දිහා බලන්න. මට හොඳ කකුල් දෙකක් තියෙනවා. ඒ නිසා මම දුවනවා, පයින්නවා, නටනවා, බඩ පිණුම් ගන්නවා. මම කාගේවත් උපදෙස් පිළිපදින්න කැමති නැහැ. කවුද කියන්නේ? රාහු කියන්නේ. මට උපදෙස් දෙන්න ඉන්නව නේද? මම 7-5කට ගණන් ගන්නෑ. මේ මිනිස්සු ගහලා පන්නනවා. රාහු කියන්නේ. බලන්නකො මට ඔලුවක් නැහැ. මට කකුල් තිබ්බට ඇඟපත හොඳට තිබ්බට මට ඔලුවක් නැහැ. පුතා මම කරන්නේ මොළුව නැති වැඩ. ඔන්න රටේ රාජ්‍ය පාලනය කරන අයට පොඩ්ඩක් මම මේක ඉඟියක් කරනවා. නායකතුමුනි අහගන්න ඔලුව නැති ගොඩක් වැඩ කරන්න පුළුවන්. කවුද? අනිත් කට්ටිය කරන්න පුළුවන්. ඒ නිසා රටේ මිනිස්සු ඔලුව නැති වැඩ කරන්න පුළුවන්. හැම පක්ෂයකම අය ඔලුව නැති වැඩ කරන්න පුළුවන්. ඇයි? මේ රාහු තමයි බාර ගන්නේ මේ ශ්‍රී ලංකා දීපය 2026 ජනවාරි මාසේ ඉඳලා. මාස 12ක්. ඉතින් රාහු කියනවා මට ඔලුවක් නැහැ. මම කරන්නෙම ඔලුව නැති වැඩ. ඉතින් ඒ නිසා ඔයාටත් වෙනවා
මාත් එක්ක එකතු වෙලා ඔළුව නැති වැඩ ටිකක් කරන්න. අද ලියලා තියාගන්න. අද ලියලා තියාගන්න 2026 වර්ෂය ඔළුව නැති වැඩ කීපයක් කෙරෙනවා. ඔළුව නැති වැඩ. එහෙනම් හොඳට සමස්ත ජනතාවගෙන් අහලා අමාත්‍යවරු තීන්දුව తీරන ගන්න කියලා සභාධාවම පඩිවිඩයක් දීලා තියෙනවා. රටේ නායකත්වයේ ඒක හොඳට අනුගමනය කරන්න. මොකද නායකත්වය යම්කිසි පිළිවෙලකට මනුස්ස ගුරුධර්ම පරිහරණය කරගෙන අර පිටිපස්ම ගැන හොඳටම පෙන්නලා දීලා වැඩ කරන කෙනෙක් කියලා ඒක ලෝකෙ පිළිගන්නවා. හැබැයි ඔය අතරේ හස්ති රාජයෙකුට වුණත් මම මේ කියන එක අහගන්න. හස්ති රාජයෙකුට වුණත් පුංචි ඇහැට නොපෙනෙන විස බීජයක් ශරීරගත වුණොත් ඇතා දිරාවටපත් වෙනවා. දවසෙන් දවස දිරාවටපත් වෙනවා. ඒ නිසා මේවා කට කහනවට කියනවා නෙමෙයි මම. ඒකින්ද ඔන්න ඔය ටිකක් තේරුම් ගන්න. මොකද රාහුට අයිති වෙනවා මේ 2026 වර්ෂය. ඒ නිසා මේ නිසා ඇති වෙන දේවලුත් එක්ක මේ වසර පුරාවටම ඔන්න ඔය ටික තේරුම් ගන්න. එහෙනම් මොකද්ද මේ කිව්ව එකේ තේරුම? දැන් කෙනෙකුට රාහු ලැබුවොත් ඒ මනුස්සය ඔලුව නැති වැඩ කරනවා වගේම අපේ රටත් මේ පාලක පක්ෂය නෙමෙයි රටේ සමස්ත ජනතාව විතරක් නෙමෙයි රට බාර ගන්න ඉන්න වේවා රට වගකීතුවත් වේවා ඔළුව නැති වැඩ ගොඩක් වෙනවා. ඔළුව නැති වැඩ කිව්වහම තේරුම් ගන්න නේද? මේක මේ රජය පාලනය කරන අය විතරක් නෙමෙයි සියලු දෙනාට මම මේ කියන්නේ. ඒ නිසා බලතල තියන අය විශේෂයෙන්ම ඔළුව නැති වැඩ ගොඩක් වෙනවා. මොකද රාහුට අයිති වෙලා තියෙන්නේ. එවැනි සිතිවිලි පහළ වෙනවා. ඒ නිසා කරන්න තියෙන මහ වින්නැහි ගොඩක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගින්නෙන් ඇති වෙන අනතුරු. දැන් ස්වභාවික විපත එක වෙනම කතාවක්. ඊට වඩා මිනිස්යාගේ හිතින් කරන, දෑතින් කරන දේවල්. විශාල මේකට කියන මෘත්‍ය යෝගයෙන් ඉපදෙන. මෘත්‍ය කියන්නේ මරණ. එහෙනම් ගනින්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ගහින්න ලෑස්ති වෙන්න. කී දෙනෙක් ජීවිතෙන් සමුගන්න වෙනවද? අකරානේ මේ කාලකන්ණි දුරදිග නොබලා තීන්දුව తీරන අරගෙන ඉන්න මැරයෝ නිසා කියලා. එහෙනම් බොහොම ස්තුතියි අප බණ්ඩාර මහත්මයා. මම හිතනවා අපි බොහොම දුක්ඛ නමුත් අපිට යන්නටම සිද්ධ වෙන, පහු කරන්නටම සිද්ධ වෙන ඊළඟ වර්ෂය ගැන, ඊළඟ දින කීපය ගැන, ඊළඟ දින 365 ගැන අපි කල්පනා කරා. අපිට තියෙන දින 365යි. ඒ දින 365න් එක දවසක්වත් අපි පව් කරන්නේ නැතුව, අපත යවන්නේ නැතුව ජීවිතය සුන්දර කරගන්න, ලෝකය සුන්දර කරන්න මහන්සි වෙමු කියලා මේ ගිනි ගැනීම, වෙඩි තැබීම නේද? විශාල වශයෙන්. ඉතින් ඒ නිසා ඕක බුදු අම්මෝ වෙන්න යන විපතක්. එහෙම තමයි කියන්න වෙන්නේ. එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ බොහොම මොහොතක් හදවත නතර වෙන කතාවක්. අපි ඒක ජනතාවට බාර කරමු. මේක කල්පනා කරන්න. අපි විවිධ ආකාර වලින් අපි ව්‍යංගයෙන් සමහර විට තියෙන උදාහරණ උපහැරන විහිළුවෙන් තහළුවෙන් මේ සෑම දෙයකින්ම යම්කිසි ධර්මතාවයක් සමාජගත කරන්නට උත්සාහ කරනවා. මේක සියල්ලන්ටම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහනේ සමුගන්නවා. ඔබතුමාන්ට බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි. Welcome to Astroline TV. Astrology for life. Astrology for life.